ඉබ්බා කියන්නේ උරඟ කාණ්ඩයට අයත් සත්වයෙක්. ඉබ්බා පැරණි කාලයේ සිට පෘථිවියේ ජීවත් වන සතුන් අතර ඉබ්බන්ද දකින්න පුළුවන්. ඉබ්බගේ ප්‍රධාන ලක්ෂණ තමයි ශරීරය ආරක්ෂා කරන දැඩි කවචයක්, ඒ කියන්නේ කොරපොත්තක් තියෙනවා. ඒ කොරපොත්තෙන් නැත්නම් මේ කවචයෙන් අනතුරක් දැනෙන විට හිස හා පාද කවචය තුළට ඇද ගන්නවා. ඉබ්බා ඊටා සෙමින් තමයි ගමන් කරන්නේ. වර්ගයේ අනුව ගොඩබිම මිරිදිය සහ මුහුදේ ජීවත් වෙනවා. ආයු කාලය දිගු වන අතර සමහර ඉබ්බන් අවුරුදු 100කටත් වැඩි කාලයක් ජීවත් විය හැකියි. ඉබ්බගේ ආහාර ගත්තාම කොළ, තනකොළ, පළතුරු, ජලශාක සමහර වර්ග කුඩා මසුන්, කෘමීන් හා අනෙකුත් ජලජ සතුන්ද ආහාරයට ගන්නවා. ඉබ්බාගේ ප්‍රජනන ක්‍රියාවලිය ගත්තාම ගැහැණු ඉබ්බා බිත්තර දමනවා. බිත්තර වැලි හෝ මෘදු පස තුළ තැන්පත් කරනවා. පැටවුන්ට බිත්තරයෙන් පිටතට පැමිණි පසු ස්වාධීනව ජීවත් වීමට පටන් ගන්නවා. ඉබ්බාගේ වැදගත්කම තමයි පරිසරයේ සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. විශේෂයෙන් මුහුදු ඉබ්බන් මුහුදු පරිසරය පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට දායක වෙනවා. සිත්ගන්නා කරුණ නම් ලෝකයේ ඉබ්බන්ගේ විශේෂ 350කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේද ගොඩබිම, මිරිදිය සහ මුහුදු ඉබ්බන් විශේෂ කිහිපයක් දක්නට ලැබෙනවා.
යනවා කීවා ඉම්බට ආවා හරිම තරහක් ළමයින්ට බනින්නට හිතුවා යාළුවන්ගේ උවදන අමතක වී කට ඇරිය ගමන් අයියා